කොහොමද දරුවෝ? අපි 9 වෙනි දවසේ ගාන හදන්නයි හදන්නේ. මීට කලින් අපි දවස් 8ක වැඩක් කරලා තියෙනවා. මෙන්න මේ channel එකට වාර ගියොත් බලන්න පුළුවන්. මේ channel එකට මම ගාන දාලා ඒක හදන විස්තරත් එක්ක ඔක්කොම details දාලා තියෙන්නේ. discussion එකක් දාලා තියෙන්නේ. එතකොට මේ channel එකෙන් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි කරපු වැඩ ටික. සහ මේක දිගටම හැම දවසකම මේ වැඩේ යනවා. හරි? අපි යමු මේකේ 9 වෙනි දවසේ ගාන හදන්න. එතකොට මේකෙදි හරිද අපිට කිව්වොත් පරිමේෂිතයක හරයේ තිබ්බොත් මෙන්න මේ වගේ ප්‍රකාශන මම ලිකන් උදාහරණ ටිකක් ලියන්නම්. x වර්ගය ධන 4 එකයට x වර්ගය ධන 2x ධන 10 හරි එකයට x වර්ගය ධන 3x ධන 15 වගේ මෙන්න මේ වගේ වර්ගජ ශ්‍රිත හරයේ තිබ්බොත් හරි කොහොම තියන්න හරයේ තිබ්බොත් මේ වගේ වර්ගජ ශ්‍රිත හරයේ තිබ්බොත් අවස්ථා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ වගේ ඒවා තිබ්බොත් මේ ගාන හදන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක කරන්නේ මේ ධන කෙනායි ඍණ කෙනායි මේ ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව. කොහොමද මේ ගාන හදන්නේ කියලා කතා කරන්න හදන්නේ. මේ ඇවිල්ලා මෙයාව තවදුරටත් සාධක වලට වෙන් කරන්න පුළුවන්. මේ මිනිස්යාව තවදුරටත් සාධක වලට වෙන් කරන්න පුළුවන්. සාධක වලට වෙන් කරන්න පුළුවන් මෙයාව. මෙයාවත් සාධක වලට වෙන් කරන්න පුළුවන්. x ඍණ 2යි x ධන 2යි කියලා. පැහැදිලිද? මෙයාවත් සාධක වලට වෙන් කරන්න පුළුවන්. මම මේක වෙන දවසක කතා කරන්න මේක සාධක වලට වෙන් කරන්න කොහොමද කියලා. මේක දැන් අදම කතා කරමුකෝ. ඉවරනේ වැඩේ. මේක වර්ග පූර්ණය කරලා මේ x ධන 1 වර්ගය වර්ග පූර්ණය කරා ඊට පස්සේ එනවා x ධන 1 වර්ගය ඍණ 11ක් මේක ලියන්න පුළුවන් නැවත. දැන් මේ බින්න භාගානක් නෙමෙයි හදන්න වෙලා තියෙන්නේ. නේද? මෙයාව ලියන මූල 11 වර්ගය කියලා මේ a වර්ගය ඍණ b වර්ගය කියලා මෙයාව සාධක වලට කඩන්න පුළුවන්. ටිකක් කැතයි. ඒ වුණාට සාධක වලට වෙන් කරන්න පුළුවන්. මේ කරේ මොකද්ද? a ඍණ b a ධන b කියලා සාධක වලට වෙන් කරා. එහෙනම් සමහර වර්ගජ ශ්‍රිත තියෙනවා සාධක වලට වෙන් කරන්න පුළුවන්. සාධක වලට වෙන් කරාට පස්සේ ඔයාට පේනවා මේක ඊයේ අපි හදපු 8 වෙනි දවසේ හදපු ඒකජ සාධකයක් තිබ්බොත් වගේ එකක් නේ. එතකොට පුතේ මේක a යට x ඍණ 2යි b යට x ධන 2යි කියලා හදලා ඒකජ සාධක වලින් මේක ගොඩ දාන්න පුළුවන්. පුතේ මේකත් ආවට බය වෙන්න එපා. මේකත් සාධක වලට කැඩෙනවා. සාධක වලට කැඩුණාට පස්සේ මේ තියෙන්නේ ඒකජ සාධක වලින් මේ ගාන හදන්න පුළුවන්. පැහැදිලිද? එතකොට වැඩේ කියන්නේ මේවා නැවත සාධක වලට කැඩුණට කඩලා පළවෙනි කෑල්ලෙන් හදන්න පුළුවන් වුණාට මේ වගේ වර්ගජ ශ්‍රිතයක් ආවොත් මේ වගේ ඒවා තාත්තික සාධක වලට වෙන් වෙන්නේ නැහැ. සාධක හොයන්න පුළුවන්. ඉස්සරහදී සාධක හොයනවා මේ වගේ අතාත්තික සාධක තියෙන්නේ. හරිද? තාත්තික සාධක වලට කැඩෙන්නේ නැත්නම් මේවා අන්න ඒ වගේ වෙලාවක භින්න භාගය ලියද්දී අර අපිට a අකුරක් ලියන්න බෑ. ax ධන b කියලා තමයි ලියන්නේ. තේරුණාද? මේ වගේ භින්න භාගයක් හරි අපි ලියන්න ඕනේ සාධක කැඩෙන්නේ නැති වර්ගජ ශ්‍රිතයක් ආවොත් ax ධන b ආකාරය. එහෙම නැත්නම් cx ධන d වගේ ආකාරයට තමයි භින්න භාගය ලියන්නේ. තේරුණාද? මේ විදියට ගත්තොත් තමයි අපිට හරියටම හරි අපි කතා කරමු මේ වගේ විදිහට ඔයා භින්න භාගය ලියාගත්තොත් තමයි මූලික સિદ્ધාන්ත වලට අනුකූලව අපිට පරිමේෂිතය වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එතකොට මතක තියාගන්න මම ඊළඟට කියලා දෙන්නම්. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. සර් අපි කොහොමද එතකොට මේක සාධක කැඩෙන එකක්ද මේ වගේ සාධක කැඩෙන්නේ නැද්ද කියලා හොයාගන්නේ. මේක නම් ඔයා පොඩි කාලේ ඉඳන් දන්නවා සාධක කැඩෙනවා. මේක සාධක කැඩෙන්නේ නැහැ. මොනවද? තාත්තික සාධක වලට වෙන් වෙන්නේ නැහැ. හරි ඒක නම් දන්නවා කියමුකෝ. දැන් එකපාරට මේ වගේ එකක් දීලා සාධක කැඩනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? ඕක අපි තියරි වලදී સિદ્ધාන්ත වලදී උගන්වනවා. මෙයාගේ හරි විවේචකය ඩෙල්ටාව හොයන්න ඕනේ.
ඩෙල්ටා කියන එක තියරි වලදී පුතේ මේක ඉගෙන ගන්න තියෙනවා. ඩෙල්ටා කියලා කියන්නේ මෙයාගේ b වර්ගයේ ඍණ 4යි ac හරිද? b වර්ගයේ ඍණ 4යි ac ඍණ නම් සාධක කැඩෙන්නේ නැහැ. b වර්ගයේ ඍණ 4යි ac ධන නම් එහෙම නැත්නම් බිඳුව නම් සාධක කැඩෙනවා. සාධක ඇත කියලා තමයි අපි කියන්නේ. එහෙනම් මෙච්චරයි කතාව. වර්ග ශ්‍රිතයක් දුන්නොත් b වර්ගයේ ඍණ 4යි ac ටක් ගාලා හොයලා බලන්න මේ බින්න භාග ගානක සාධක කැඩෙනවද නැද්ද කියලා. මොකද සාධක කැඩෙනවා නම් ගාන වෙනම පැත්තකට යනවා. සාධක කැඩෙන්නේ නැත්නම් ගාන වෙන පැත්තකටයි හැදෙන්නේ. එහෙනම් පැති දෙකක් නේ තියෙන්නේ. එහෙනම් අංක 1 වැදගත්ම දේ මොකක් හරි ගානක මේ වගේ වර්ගජ ශ්‍රිතයක් තියෙනවා නම් අදින් පස්සේ ඉස්සෙල්ලාම බලන්න මේ මිනිස්යව සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්ද බැරිද කියලා. පුළුවන් නම් ඒකජ සාධක සීන් එක දාලා day 8 දී කතා කරේ නේ. day 8 වලදී අපි කතා කරපු විදියට හදන්න පුළුවන්. නැත්තම් මේක සාධක කැඩෙන්නේ නැති එකක් නම් අද කියලා දෙන්න හදන්නේ කොහොමද හදන්නේ කියලා. මේක සාධක කැඩෙන්නේ නැද්ද කියලා හොයන්න පුළුවන්. බලමු එක ගානක් හදලා මෙයාගේ ඩෙල්ටාව හොයමු. b වර්ගයේ ඍණ 4යි ac b වර්ගය කියලා නේද දන්නවා චූටි කාලේ a b c කියලා තමයි මේගොල්ලෝ නම් කරේ. එහෙනම් b වර්ගය කියලා කියන්නේ 4යි මෙයාගේ වර්ගය ඍණ 4යි a කියලා කියන්නේ 1යි c කියලා කියන්නේ 4යි. අන්න පුතේ වාට ඍණ 12ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ඩෙල්ටා කියන්නේ ඍණ 12යි. ඩෙල්ටා ඍණ නම් සාධක කැඩෙන්නේ නැහැ. තාත්වික සාධක නැහැ. එහෙනම් මේක සාධක වලට වෙන් කරන්න බෑ කියලා අපි කියනවා. හරි. මේක සිද්ධාන්තවලදී අපි කතා කරනවා වර්ගජ සමීකරණවලදී කතා කරනවා මේ සිද්ධාන්තේ. දැනට මතක තියාගන්න බින්න භාගවලදී හරයේ වර්ගජිතයක් තියෙනවා නම් සාධක කැඩෙනවද නැද්ද කියලා බලන්න. ටක් ගාලා b වර්ග ඍණ 4යි ac අරන් ධනද ඍණ දෙන්නේ කියලා බලන්න. ඍණ උත්තරයක් නම් එන්නේ මේකේ සාධක නැහැ. සාධක නැත්තම් කෙලින්ම බින්න භාගය ax ධන b ආකාරයෙන් ලියනවා කියලා ලියන්න. අපි මුලින් දැනගත්තා ඒකජ සාධකයක් આવොත් බින්න භාගය මේ විදිහට ලියන්නේ. වර්ගජ ශ්‍රිතයක් නම් සාධක නැති වර්ගජ ශ්‍රිතයක් නම් බින්න භාගයේ පුතේ මේ විදිහට ලියන්න ඕනේ. ඒක තමයි තියරි. පැහැදිලිද? ඔන්න තියරි අපි මතක් කරා. පැහැදිලිද? රයිට්. අපි යන් මේ වැඩේ ගාන හදන්න. මෙන්න සාරාංශය ගාන බලන්න 2x ධන 5 වගේ මෙන්න බලන්න x වර්ගය ධන 1 x ඍණ 1 මෙයාව ඇහැට දැක්ක ගමන් ඔයාලට මතක් වෙනවා වර්ගජ ශ්‍රිතයක් සාධක කැඩෙන්නේ නැහැ. මේ ධන අවස්ථාවක් ආවට පස්සේ මේ වගේ එකක් තාත්වික සාධක වලට වෙන් කරන්න බෑ. හේතුව මෙයාගේ ඩෙල්ටා b වර්ග ඍණ 4යි ac මේ b වර්ගය දැන් මේකේ b එකක් නැහැනේ. මේ බිඳුවයි x ධන එකනේ. b එකක් නැහැ. 4යි a 1යි c 1යි. පුතේ මේක ඍණ 4යි නේද? එහෙනම් මේක ආය සාධක වලට කැඩෙන්නේ නැහැ. තාත්වික සාධක වලට කැඩෙන්නේ නැහැ. හරි. ඔන්න ඒ වෙඩෙත් හරි. එහෙනම් තාත්වික සාධක වලට කැඩෙන්නේ නැත්නම් අපිට ගිය හැකි අර බින්න භාග මෙයාට අදාළ බින්න භාග පාර්ට් එකට. හරි. ඕක තමයි තියරි පාර්ට් එක. අපි යන් අපේ ගානට. ගානක් එක්ක මම කියලා දෙන්නම්. පළවෙනි ගාන තමයි 1යට x ඍණ 1යි x වර්ගය ධන 1යි. මොනවාම හරි අවුලක් තිබ්බොත් ඔයාලට මේ මගේ නම්බරෙන් මැසේජ් එකක් දාලා අහන්න මේක කොහොමද ආවේ සර් කියලා. හරි. ඔන්න මම මේක ප්‍රධාන සාධක දෙකකට පාවිච්චි කරනවා. මේ ප්‍රධාන සාධක දෙකකට කඩා ගන්නවා මේක. මේ මෙතන ගුණිතය තියෙන්නේ ඒක වෙන් කර ගන්නවා මේ වගේ. පැහැදිලිද? මේ විදිහට වෙන් කරගෙන ඔයාට පුළුවන් මේකට a සහ b කියලා පාවිච්චි කරන්න. අන්න එතකොට වැරදෙනවා. හේතුව මෙයා ඇවිල්ලා b කියලා පාවිච්චි කරන්න තිබ්බා මේක ඒකජ සාධකයක් නම් එකයි නම්. දැන් වැඩේ හරි. ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තියෙන x වර්ගයනේ. අන්න ඒ වගේ වෙලාවට ඔයාට bx ධන c පාවිච්චි කරන්න වෙනවා. පැහැදිලිද? මේක තමයි තියරි පාර්ට් එක. දැන් ඔයාට සාමාන්‍ය විදිහටම කලින් කතා කරා වගේම ගාන හදන්න පුළුවන්. එක සමානයි මෙයා මෙහෙට වැඩි වෙලා එනවා bx ධන c කියන සම්පූර්ණ පාර්ට් එකත් එක්ක x ඍණ 1 ගුණ වෙලයි එන්නේ. පැහැදිලිද?
දැන් ඔයාලට පුළුවන් x සමානයි 1 ආදේශ කරන්න මෙන්න මේ 1 කියන ප්‍රකාශනයට. එහෙනම් අංක 1ට කියලා ලියන්න x සමානයි 1 ආදේශ කරමු. එහෙනම් 1 සමානයි මෙතනින් එනවා 2ක් කියලා. එහෙනම් ඒට භාගයක් එනවා. එතකොට ඉතුරු වෙන්නේ නැද්ද? නෑ එන්නේ නෑ මේ. මෙතෙන්ට 1 දාපු ගමන් මේ වරහන බිඳුවක් වෙලා යනවා. මේ වරහන බිඳුවක් වෙලා යනවා. පැහැදිලිද? right. එතකොට ඒට භාගයක් කියලා එනවා. දැන් ඊට පස්සේ වෙන මොකුත් ආදේශ කරන්න බෑ. මේ වරහන බිඳුව කරන්න බෑ. ඔයාට මොනවාක් දාලා බිඳුව කරන්න බෑ. මොන x අගයක්වත් දාලා බිඳුව කරන්න බෑනේ. එහෙනම් දැන් ඔයාට පුළුවන් අන්න සංගුණක සංසන්දනය කරන්න. සංගුණක. අපි බලමු x වර්ගයේ සංගුණකය. x වර්ගයේ සංගුණකය මේ පැත්තේ x වර්ගයක් නෑනේ දරුවෝ. එහෙනම් සංගුණකය බිඳුවයි. තියෙන්නේ එකනේ. මෙහෙම නෑ මේ බිඳුවයි x වර්ගයයි බිඳුවයි x ධන එක තියෙන්නේ. x වර්ගයේ සංගුණකය බිඳුවයි. පැහැදිලිද? right. එහෙනම් මෙතන එනවා මේ දෙන්න වැඩි කරාම ax වර්ගය සංගුණකයේ a මෙයාගෙන් වැඩි කරද්දී අපි දන්නවා කවුද? මෙයාගෙන් වැඩි කරද්දී bx වර්ගය සංගුණකයේ b. දැන් ඔයා ඒ භාගයයි කියලා හොයලා තියෙන හින්දා b ට එනවා ඍණ භාගයක් කියලා. එහෙනම් අවසාන වශයෙන් ඔයාලට පුළුවන් නියත පදය එහෙම නැත්නම් x වල බිඳුවෙනි බලය බලන්න. අන්න එනවා 1 සමානයි a ඍණ c කියලා. මේ දෙන්න ගුණ කරාට පස්සේ නියත පදයක් එනවා ඍණ c කියලා. එහෙනම් c සමානයි c සමාන වෙනවා a කියලා කියන්නේ භාගයේ ඍණ 1. එහෙනම් ඍණ භාගයයි කියලා එනවා. පැහැදිලිද? ඔන්න ඔහම ඔයාට මේ ගාන ගොඩ දාන්න පුළුවන්. x ඍණ 1 වතාවක් x වර්ගය ධන 1 සමානයි a කියලා කියන්නේ 1යට 2යි x ඍණ 1 b bx ඍණ c b කියලා කියන්නේ මේක ඍණ භාගයයි. તો ඍණ භාගයයි x c න මම මෙතන ලියන්න ඍණ භාගයයි කියලා. ඍණ භාගයයි x ඍණ භාගේ හරිනේ. බෙදීම x වර්ගය ධන 1. මේක ඕනනම් තව ලස්සන කරලා මෙහෙම ලියන්න පුළුවන්. 2 වතාවක් x ඍණ 1 ඍණ x ධන 1 යට x වර්ගය ධන 1 බෙදීම 2 කියලා. ඍණ භාගයක් පුතේ එළියට ගන්නවා මේ. ඍණ භාගයක් එළියට ගන්නවා වගේ ලියන්න පුළුවන්. මේක තමයි අවසාන උත්තරේ. ඍණ භාගයක් අපි එළියට ගත්තා. පැහැදිලිද? ඕම තමයි වැඩේ පළවෙනි ගාන එන්නේ. එහෙනම් සිද්ධාන්ත පොඩ්ඩක් මතක් කරා, තියරිත් මතක් කරා. අපි යම් මේකේ තව ගානක් හදලා බලමු. දෙවෙනි ගාන හදන්න යන්න. දෙවෙනි ගානේ කියන්නේ 1 යට x ධන 1 යට 1 ඍණ x x වර්ගය ධන 1 සමානයි a යට 1 ඍණ x ධන මෙන්න මෙතන වාට එනවා x වර්ගය ධන 1 කියලා නැවත සාධක වලට වෙන් වෙන්නේ නැති වර්ගජ ශ්‍රිතයක්. එතකොට ඔයාලට පුළුවන් මේක bx ධන c කියලා පාවිච්චි කරන්න. පැහැදිලිද? bx ධන c කියලා පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි වාගේ බින්න භාගය වෙන්නේ. මේක තවදුරටත් නැවත කෑලි වලට කඩන්න බෑ. ඒ කියන්නේ එතනින් එක ෆික්ස් තේරුණාද? ඒක එතකොට තමයි බින්න භාගයක් වෙන්නේ. එතකොට මේ වගේ කෙනෙක් වීජීය භාගයක් ආවට පස්සේ මේක නැවත ආයේ මොනවා සමානයි කියලා කඩන්න බෑනේ. ඒක එතනින් ඉවර වෙනවා. ඉරි දෙකක් ගහලා ඉවරයිනේ මෙතන. අන්න ඒවා තමයි බින්න භාග කියලා අපි කියන්නේ. පැහැදිලිද? ඒවා මෙතනින් එහාට ආයේ කඩන්න බෑ. එහෙනම් මේකත් නැවත ආයේ මේක මුකුත් කරන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ඔයා තේරුම් ගන්න පරිමේෂිතයක් කිව්වහම සමහර පරිමේෂිතය තියෙනවා යට ගුණිත තියෙන. ඒ ගුණිත වෙන් කරනවා බින්න භාග හැදෙන විදිහට මේ ප්ලස් කියලා මේ දෙන්නව වෙන් කරනවා. මෙතනින් පස්සේ මේක ඉවරයි. මේකෙන් පස්සේ නැවත මුව බින්න භාග කඩන්න කියන්නේ මුකුත් කරන්න බෑ. තේරෙනවද? සරලතම මොකද්ද? සරලතම පරිමේෂිතයක් තමයි මේ බින්න භාගයක් කියලා කියන්නේ. මෙතනින් එහාට ආයි කඩන්න බෑ. තේරුම් ගන්න. මේකව කඩන්න බෑනේ. දැන් 3 යට x ඍණ 1. ඉතින් මේකව නැවත කොහොම කඩන්නද? බෑනේ. ඉවරයි එතකොට ගන්න. එහෙනම් බින්න භාග හොයලා කියන්නේ සරලතම පරිමේෂිත වලින් මේ මනුස්සයව ලියනවා. සරලයි. සරලතම පරිමේෂිත. තේරුම් ගන්න. මේවා හරි ලස්සනට මම තියරි වලදී උගන්වලා තියෙනවා. හරි මේ මතක් කරන්නනේ ආයේ නැවත හදන්නේ. හරි. දැන් ඔයා දන්නවා x ධන 1 සමානයි. මෙයා මේ පැත්තට යනවා. මේකේ bx ධන c වතාවක් 1 ඍණ x කියලා යන්නේ. හරිද? x සමානයි 1 ආදේශ කරමු අංක 1ට.
අංක 1ට මෙන්න අංක 1 x සමාන 1 ආදේශ කරමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් 1 දැම්ම ගමන් මේක 2 සමානයි මේ කැලෙත් ඔයාලට එනවා 1 2යි a කියලා. එහෙනම් a සමානයි පුතේ 1යි. එහෙනම් x වර්ගයේ සංගුණකය බලමු. x වර්ගයේ සංගුණකය මේ පැත්තේ නැහැ. මෙතනින් ඔයාලට එනවා a. මෙතනින් එනවා මේ මෙන්න මෙයා වැඩි කරන්න කොහොමද දෙන්නේ? bx ඍණ bx වර්ගය මෙතනින් ධන c මෙතනින් ඍණ cx. දැන් මට කියන්න x වර්ගයේ සංගුණකය කවුද? ඍණ b. x වර්ගයේ සංගුණකය ඍණ b කියලා එනවා. ඔයාට පුළුවන් නම් මේක ප්‍රසාරණය කරලා ලියන්න. සමහර ළමෙක්ට පුළුවන් නම් හිතෙන් ගන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ වෙද්දී ඔයා පුළුවන් a සමානයි b හින්දා b-ටත් 1යි කියලා ලියන්න. b-ත් 1 වෙනවා. එහෙනම් ඊළඟට නියත පදේ ගන්න. නියත පදේ අර පැත්තෙන් 1 එනවා. මෙතනින් එනවා මේ c කියලා එකක් එනවා සහ a එනවා. එහෙනම් c බිඳුවයි කියලා එනවා. c බිඳුවයි. එහෙනම් ඔයාලට මේක නැවත ලියන්න පුළුවන්. දැන් මේ ටික හොයලා තියෙන්නේ a 1යි 1යට x ඍණ 1 plus b කියලා කියන්නේ x යට x වර්ගය ධන 1. පැහැදිලි නේද? ඔන්න ඕම තමයි මේකේ දෙවෙනි ගාන හැදෙන්නේ. අපි යම් මේකේ තුන්වෙනි ගාන හදන්න. අපිට දීලා තියෙනවා 1 ධන x දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා 3x ධන 2x වර්ගය ධන x ඝනය කියලා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව යටින් මේ මෙන්න මේ වගේ x එකක් එළියට ගන්න. x එකක් එළියට ගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙයාව සාධක දෙකකට වෙන් වෙයිද? වෙන් වුණොත් ඉතින් අපිට අර පළවෙනි මේකෙන්නේ හදන්න වෙන්නේ. ඒකට පුළුවන් මේ පැත්තක මේ මෙයාගේ ඩෙල්ටාව හොයලා දාන්න b වර්ගයේ ඍණ 4යි ac කියලා. එහෙනම් ඩෙල්ටා අපි දන්නවා b වර්ගය කියන්නේ 4යි මේ දෙකේ වර්ගය. b වර්ගයේ ඍණ 4යි a කියලා කියන්නේ 1යි c කියලා කියන්නේ 3යි ඍණ 8ක් එනවා පුතේ. මේකේ මොකද්ද? සාධක වලට මෙයාව වෙන් වෙන්නේ නැහැ. තාත්තික සාධක වලට මෙයාව වෙන් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ලියන්න පුළුවන් මේක මොන සාධකයක්ද? මාත්‍රය 1 වෙච්ච එක්කෙනෙක් එයාට a දාන්න. මෙයාට ලියන්න bx ධන c කියලා. මේක එනවා x වර්ගය ධන 2x ධන 3 කියලා. දැන් ඔන්න ඔය විදිහට ලියාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක මෙයා මෙහෙට වැඩි කරගන්න. මෙයා මෙහෙට වැඩි කරගන්න x කියලා. දැන් අපිට පුළුවන් මේ ගාන නැවත හදන්න. එහෙනම් මේක අංක 1 කියලා දාලා ඔයා ලියන්න අංක 1ට x සමානයි බිඳුව ආදේශ කරනවා කියලා. නම් මේක 1 වෙනවා. මෙතෙන්ට බිඳුවයි දැම්මහම ඔයාට එනවා 3යි a කියලා. එහෙනම් a සමානයි 3න් 1 කියලා එනවා. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඔයාට පුළුවන් සංගුණක සංසන්දනය කරන්න. x වර්ගයේ සංගුණකය බලන්න මේ පැත්තේ බිඳුවයි මේ පැත්තෙන් එනවා a මෙතනින් එනවා b එකක්. එහෙනම් b සමානයි ඍණ 3න් 1යි කියලා එනවා. ඊට පස්සේ x එකක් වගේ බැලුවොත් ඔයාලට c හොයන්න පුළුවන්. මේ පැත්තේ x ගේ සංගුණකය 1යි මේ පැත්තෙන් එනවා 2යි a එකක් 2යි a මෙතනින් එනවා ධන c. මේක පුතේ ඔයාලට ප්‍රසාරණය කරලා බලන්න පුළුවන්. හරි bx වර්ගය cx නම් සංගුණකය c. සංගුණකය c. එහෙනම් මෙතෙන්ට දාන්න ඍණ 2යට 3යි c කියලා කියන්නේ 3න් 1යි කියලා පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔය ආපු උත්තරේ නැවත මෙතෙන්ට ආදේශ කරාම 1 ධන x යට x වතාවක් 3 ධන 2යි x ධන x වර්ගය කියලා එනවා. ඊට පස්සේ aට දාන්න පුළුවන් 3න් 1 වතාවක් x ධන bට ලියන්න ඍණ 3න් 1යි x ධන 3න් 1 කියලා මේ bx ධන c යට x වර්ගය ධන 2යි x ධන 3 කියලා. මේක ඕනනම් මෙයාව පල්ලෙහාට දාලා ලස්සන කරලා ලියන්න පුළුවන්. ඔය තමයි අපේ 9 වෙනි දවසේ ගණන් සෙට් එක වෙන්නේ. පැහැදිලිද? හරි. අපි එහෙනම් 10 වෙනි දවසේ නැත්නම් හෙට අපි හම්බෙමු. තව දවසක් කතා කරමු ඊළඟ වැඩේ ගැන. පැහැදිලිද? ඊළඟ දවසේ අපි භින්න භාගවල තව ආකාරයක් ගැන කතා කරන්න යන්නේ. බලමු කොයි වගේ එක
හදන්න පුළුවන්ද කියලා. හරි. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.